Hello, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මගේ කලින් වීඩියෝ එකට ගොඩාක් හොඳ කමෙන්ට් මට ආවා. ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙච්ච ඔයාලා ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා. ඔයා මගේ YouTube channel එකට අලුත් නම් මම subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම ඔයාලට ගෙනාවේ අමුද්‍රව්‍ය තුනකින් ඉක්මනට සුදු වෙන ක්‍රමයක්. මේක මම දාන සාමාන්‍ය සතියකට සැරයක් වගේ දාන පැක් එකක්. මම ඒක ඔයාලත් එක්ක ගෙනාවත් හොඳයි කියලා හිතුවා. මම මෙතන ඉඳන් වොයිස් දාන්න කියලා හිතුවා. මොකද පොඩ්ඩක් වටපිටාවේ සද්ද වැඩි. ඒ හින්දා ඔයාලට ඇහෙන්නේ නැති වෙයි කියලා හිතලා මම මෙතන ඉඳන් වොයිස් දානවා. මම මේ කියන්නේ ඔයාලට මම මේ දවස්වල ගොඩක් අවුයි ගියපු හින්දා මගේ පොඩ්ඩක් ස්කින් එක පොඩ්ඩක් ඩාර්ක් කළා වගේ කියලා මට දැනෙනවා. ඒ හින්දා මම අද තමයි පැක් එකක් දාන්න හදන්නේ. මම හිතුවා මේ පැක් එක ඔයාලත් එක්ක දාන්න. එතකොට ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතන ඉඳලා. මම මුලින්ම කියන්නම් මේ පැක් එක හදන්න ඕනේ වෙන්නේ මොනවද කියලා. මුලින්ම මී පැණි. මේක ඔරිජිනල් මී පැණි එකක්. ඔයාලට ඔරිජිනල්ම හොයාගන්න බෑ නම් සාමාන්‍යයෙන් ෆුඩ් සිටි වල තියෙන හොඳයි ඒවා. එකක් ගන්න පුළුවන්. ඊළඟට ඕනේ වෙනවා කෝපි කුඩු එකක්. මේක වෙන බෝටල් එකක්. මේකට කෝපි දාලා තියෙනවා මම හරිද? ආය අපිට ඕන් මේක යෝගට්. කන්නේ පුදුම අමාරුයි මේක දිහා මම බලාගෙන ඔන්න ඔය තුන තමයි අපිට අද ඕනේ වෙන්නේ. එහෙනම් මේක අපි හදමු. මම මේකට දාලා මම හදන විදිහ ඔයාලට පෙන්නන්නම්. කෝපි කුඩු හැන්දක් වගේ මම මේකෙන් දැම්මේ. මේ පැණි එක ළඟට යෝගට් ටිකෙන් හැන්දක් වගේ ගන්නවා. මේක දැන් හොඳට කලවම් කරනවා. කන්න හිතෙනවා. මේක ඇඟිල්ලෙමයි මූණ ගන්න. මට ඒක දීසි. ඔයාලා මුලින් මේක ගන්න කලින් මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න. වොෂ් කරගෙන මේක ගන්න. ඔන්න මාත් මූණ වොෂ් කරගෙන ආවා. එහෙනම් මාත් එක්ක මේක ඇප්ලයි කරමු. ඔයාලා දන්නවද ළමයි? කෝපි වලට පුළුවන් අපේ මැරුණු හැම ඉවත් කරන්න. ඒ වගේම යෝගට් වලට පුළුවන් අපේ හැම පැහැපත් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ පැණි වලට පුළුවන් අපේ හැමේ තෙතමනේ රඳා පවත්වා ගන්න. මේ පැක් එක ඔයාලා සතියකට සැරයක් යූස් කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම මේක සාමාන්‍යයෙන් සතියකට සැරයක් යූස් කරනවා. ඔයාලට සතියකට දෙපාරක් වුණත් යූස් කරන්න පුළුවන්. මේක මූණට විතරක් නෙමෙයි ඇඟටත් හොඳයි. ඔයාලගේ මුළු ඇඟම එක පැහැයක් ගන්න ඕන නම් ඔයාලට මේක මුළු ඇඟටම ඇප්ලයි කරගන්න පුළුවන්. ඉවරයි. දැන් මේක මූණේ විදියාඩි 20ක් 25ක් වගේ කාලයක් තියාගෙන ඉන්න ඕනේ. ඔයාලා මේක දැනෙනවා මේ හොඳට මූණට ඇබ්සෝබ් වුණාම මේ ටික වේල්ලා වගේ ගතියක් දැනෙනවා. එතකොට මේක හොදලා දාන්න. මේක වෙල්ල ගන්න තේබු. හායි. මේ තියෙන විනාඩි 20කට පස්සේ මගේ මූණ පොඩ්ඩක් සමහර තැන්වල විතරක් වේල්ලා නැහැ. මේ හරියම හොඳට හේරලා තියෙනවා. මම හිතන්නේ දැන් මේක හොදලා දාන්න. මම හොදලා ඇවිල්ලා ඔයාලට මම පෙන්නන්නම්. මම මුණ හොදගෙන ආවා. අපි පිළින් දාලා බලමු. මේ තියෙන මගේ මුණ. ඔයාලට පේනවද?
ඔයාලට දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේක පිම්පල්ස් ගොඩක් තියෙන කෙනෙක් යූස් කරන්න එපා. මොකද යෝගට් වලක් තියෙන්නේ මේදේ ඒ වගේ හින්දා. එතකොට පිම්පල්ස් සාමාන්‍යයෙන් සමහර අයගේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේක ගොඩක්ම හොඳ පිම්පල්ස් මාක් තියෙන කෙනෙක්ට. පිම්පල්ස් මාක් සාමාන්‍යයෙන් ඉක්මනට යවා ගන්න පුළුවන් මේ පැක් එක මාසයක් යූස් කරා. ඒ වගේම කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ගොඩාක් ඉතින් ලොකු වියදමක් යනවනේ. ඒ හින්දා මම කියනවා ස්වභාවික දෙයක් try කරලා බලන්න. එතකොට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් මම අදට යනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. bye.